හායි ළමයි KTS ෆැමිලි එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ළමයි මේක මගේ ෆස්ට් වීඩියෝ එක. මට හිතුණා ඩේ ඉන් ලයිෆ් වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අද දවසේ මම මොනවද කරේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ. හැමෝගෙම ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය මාව සබ්ස්ක්‍රයිබ් කරලා මං ඉස්සරහටත් දාන වීඩියෝස් බලලා මාත් එක්ක එකතු වෙන්න කියලා. උදේම වොෂ් එකක් දාගෙන එහෙම මං යූස් කරන ක්‍රීම් එකත් ගාලා මං ඉතින් මිදුල පැත්තට ගියා චුට්ටක් වටයක්. බලන්නකෝ ඉතින් අපේ පැත්තට නම් ඉතින් මේ දවස්වල සැරින් සැරේට වහිනවා. මිදුල එහෙම ඉතින් ගන්න දෙයක් නැහැ. මොකද වටේම ගස් තියෙන හින්දා කොච්චර ඉතින් අතු ගෑවත් වැඩක් නැහැ. වහිනකොට කොළ වැටෙනවා. මේ දවස්වල ඉතින් මෙහෙට සැරින් සැරේට වැස්ස තමයි ඉතින්. අපේ ගෙදර කාමරංක ගහක් තියෙනවා ළමයි. ඒකේ මේ පාර ගෙඩි පිරෙන්න හැදිලා තියෙනවා. ඔන්න ඕනයි ඉන්නවනම් අපේ ගෙදරට ඇවිල්ලා කාමරංක අරගෙන යන්න. පොඩ්ඩක් මිදුල පැත්තත් බලාගෙන ඉඳලා කුස්සිය පැත්තට ගියා බබාගේ කෑම ටික හදන්න. අපේ ගෙවල් ගාව තියෙන වැටමුරුංග ගහක්. ඒකෙන් කොළ ටිකක් කඩාගෙන එන්න යනවා බබාගේ කෑමකට එකතු කරන්න. මට ඉන්නේ අවුරුදු 2ක පොඩ්ඩෙක්. ඉතින් කොච්චර වැඩ දාලා හැදුවත් කවා ගන්න එක නම් පොඩ්ඩක් කරන්න අමාරුම වැඩක්. ඒ වුණාට ඉතින් අම්මලා හැටියට අපි කොයි වෙලෙත් බලන්න පුළුවන් උපරිම පෝෂණීය ආහාර වේලක් දෙන්නනේ. ඉතින් ඒ හින්දා දෙන්න පුළුවන් හැම දෙයක්ම දාලා තමයි මම මගේ බබාට කෑම ටික හදලා දෙන්නේ. එයාට ඉතින් තාම ගොඩක් සැරට කෑම කන්න බැරි හින්දා කොහොමත් මං එයාට වෙනම කරි එකක් හදලා දෙනවා. අදත් ඉතින් ඔන්න පරිප්පුයි මාළුයි පතෝලයි එකට දාලා කරි එකක් එයාට හදන්න තමයි හදන්නේ. බබාගේ කෑම එක හදලා ඉවර වෙලා ඔන්න ආපහු මම පොඩ්ඩක් මිදුල පැත්තටත් ආවා. බලන්නකෝ අපේ ගෙවත්ත ලස්සනයිද කියලා. රමුටන් ගහේ නම් ගෙඩි පිරෙන්න හැදිලා තියෙනවා. තාම ඒත් ගැට ළමයි. කාටද රමුටන් ඕනේ? ඕනයි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නපු කාමරංක ගහ ගෙඩි පිරෙන්නම හැදිලා
සමහර අය ඇවිල්ලා කඩාගෙනත් යනවා මේව ෂුගර් වලට හොඳයි කියනවනේ. තවත් රසයි ළමයි මේවා පෙති කපලා ලුණු සීනි ගම්මිරිස් දාලා කනකොට මාරම රසයි. අබුලා දෙන්න නකෝ මේ ගෞඩ තියන්නේ කොන ඕන මේ කොනේ උඩ තියන්නේ ඕන මිදුල පැත්තේ පොඩ්ඩක් ඇවිදලා රෙදි ටිකක් තිබ්බා ළමයි අවුවට දාන්න. ඉතින් ඒ රෙදි ටික මං වනන්න ගියා. අවුවක් නම් නෑ ඉතින් මේ දවස්වල වහින නිසා. ඒත් ඉතින් හුළඟට හරි වේලෙයිනි කියලා රෙදි ටික වැනුවා ගිහිල්ලා ඔන්න බලන්නකෝ රෙදි ටික වනලා ටිකකින් මට වෙච්ච වැඩේ. රෙදි ටික සේරම දාලා ආපහු ඇවිල්ලා ටිකකින් මෙන්න එක පාරටම වහිනවා. මේ දවස්වල ඉතින් අපේ පැත්තේ මෙහෙම තමයි. රෙදි ටික දානවා, ගන්නවා, ආයෙ දානවා, ගන්නවා. ඔහොම තමයි ඉතින්. රෙදි වේල ගන්න ගියාම චුට්ටක් අමාරුයි. රෙදි ටිකත් ගෙට දාලා දවල්ට උයන්න කුස්සියට ආවා. පේනවනේ ඉතින් තාමත් වැස්ස. මං ඉතින් මෙහෙමයි අල තෙල් දාන්නේ. මීට වඩා රස රෙසිපි තියනවා නම් දැනගන්නත් එක්ක කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා හදන්නේ කොහොමද කියලා. අල එක නම් හදලා ඉවරයි ළමයි. මේක රසටම තිබ්බා හැබැයි. ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. ඕනම ගෙදරක ඉතින් නැතුවම බැරි දෙයක් නේද පරිප්පු. ඉතින් ඒ හින්දා ඔන්න මමත් පරිප්පු ටිකක් ගත්තා හදන්න. ඔයාලගේ ගෙවල් වලත් පරිප්පු කියන එක අනිවාර්යයිද? අපේ ගෙදර නම් පරිප්පු කියන එක අනිවාර්ය දෙයක් වෙලා තියෙන්නේ. ගොඩාක් ඉතින් වැට දාලා හදන්න කරන්න ටයිම් එකක් නෑනේ ළමයි. ගෙදර පොඩ්ඩෙක් ඉන්න අම්මලා නම් දන්නවනේ ඉතින්. එයාවත් බලා ගන්න ගමන් ගෙදර වැඩත් කරගන්න එක චුට්ටක් අමාරුයිනේ. ඉතින් බලන්නේ ඉක්මනට බබා ෂේප් එකේ ඉන්නකොට ඉක්මනට වැඩ ටික කරගන්න. ඉතින් මමත් එහෙම අම්මා කෙනෙක්. ඉතින් වෙලාවක් හම්බුන ගමන් ඉක්මනටම බලන්නේ ඉක්මනින් උයලා ඉවර කරගන්න තමයි ඉතින්. මං ඉතින් පරිප්පු එක හදාගන්නේ පරිප්පු හොදලා අරගෙන ලුණු සුදු ලුණු කුරුඳු දාලා ඊට පස්සේ ඉතින් මිරිස් කුඩුයි කහ කුඩුයි ලුණුයි දාලා වතුර චූට්ටක් දාලා මුලින්ම පරිප්පු එක තඹ ගන්නවා. ටිකක් තැඹුණාට පස්සේ තමයි මම පොල් කිරි එකතු කරන්නේ. හැමෝම ඉතින් එක එක විදිහට පරිප්පු හදනවනේ. කොහොම හැදුවත් ඉතින් පරිප්පු කියන්නේ ඇත්තටම හරිම රස. ගෙදරකට ඉතින් නැතුවම බැරි කෑමක්නේ. ඔන්න ඉතින් හවස් වෙලා අපේ තාත්තත් එක්ක බබයි මමයි යනවා පාන් අරන් එන්න. අපේ ගෙවල් කිට්ටුව බේකරියක් තියෙනවා. ඉතින් ඒකෙන් හවසට උණුවෙන් පාන් ගන්න පුළුවන්. උණුවෙන් පාන් කෑල්ලකුත් කකා තේ එකක් බොනකොට රස නම් නියමයි. ඉතින් අපි යනවා බේකරිය පැත්තට පාන් අරන් එන්න. අපේ චූටි පුතාගේ ඉතින් රස කතාවකුත් අහගෙන අපි දැන් හිමින් යනවා බේකරිය පැත්තට. උණුම උණු පාන් ගත්තා. දැන් ආපහු අපි ඉතින් ගෙදරට යනවා. අපේ ගෙදර ඉතින් දඟයට කෑම එකක් දුන්නත් එයා ඒක සෙල්ලම් බඩුවක් කරගන්නවා. පේනව නේද? පාන් කෑලි දෙකත් එක්ක එයා සෙල්ලම් කරනවා. ඉතින් ළමයි මේ විදිහට තමයි අද මගේ දවස ගත වුණේ. මේක මගේ ෆස්ට් vlog එක. ඉතින් අඩුපාඩු ගොඩක් ඇති. අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න.
ඒ අඩුපාඩුත් හදාගෙන මම තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජේසුපීටයි බුදු සරණයි. සබ්ස්ක්‍රයිබ් කරලා දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න.